ඔන්න අද වීඩියෝ එකේ රිෂි ටෙක්නික් YouTube channel එකෙන් කතා කරනවා මීට කලින් add to cash හරහා money earn කරන්න. ඒ කියන්නේ දවසින් දවස money earn කරා නම් ඒ කියන්නේ withdrawal එකක් ගන්න නැතුව දවසින් දවස ads සහ videos බල money stock කරගත්තා නම් දැන් මේ වැඩේ නවත්තන්න. මොකද මේ වැඩේ කිසිම වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඇයි මේ වැඩක් වෙන්නේ නැති කියලා තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා රිෂි ටෙක්නික් YouTube channel එක තාමත් subscribe කරන්න bell icon එක click කරන්න. ඒක අපේ channel එකට කරන ලොකු උදව්වක්. එහෙනම් වැඩි කතා නැතුව යන් අද වීඩියෝ එකට. ඉතින් මේ add to cash කියන වෙබ්සයිට් එක දැන් ලංකාවෙනුත් අයින් කරන්න යන්නේ. මොකද මේක පිටරට කල්චර් එකේ වෙබ්සයිට් එකක් ඇත්තම කිව්වොත් මාත් මේක කරා සාමාන්‍යයෙන් සතියක් දෙකක් විතර කරා. එතකොට සාමාන්‍යයෙන් මට ලබා ගන්න පුළුවන් වුණා සාමාන්‍යයෙන් ඩොලර්ස් 90කට ආසන්න මුදලක්. හැබැයි මට එතකොට ස්ක්‍රීන්ෂොට් එකක් ගහන්න බැරි වුණා. හැබැයි මම ඩොලර්ස් 80ට ලං වෙච්ච වෙලාවේ මම ස්ක්‍රීන්ෂොට් එකක් ගත්තා. දැන් මට ඒ account එකෙන් log වෙන්න බෑ කියලා පෙන්නනවා. ඒ account එක වැරදි කියලා පෙන්නනවා. හැබැයි වැරදි වුණාට මම මුලින්ම log වෙච්ච account එක තමයි ඒක. ඒකෙන් මම ඩොලර්ස් 89ක් විතර earn කරලා තිබ්බා. ඊට පස්සේ මගේ account එක නැතුණා. ඉතින් මේකට හේතුව මොකක්ද කියලා අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඇත්තටම මේකට හේතුව අපේ රටට වැලියුඩ් වෙන්නේ නැහැ පිට රට කිසිම දෙයක්. ඔයාලට පේනවා ටෙමු එකත් අපේ රටෙන් ගියා. ඉස්සරහට දැන් AliExpress එකත් යනවා. ඒ වගේ සීන් එකක් තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපේ රටට පිට රට කිසිම දෙයක් වැලියුඩ් වෙන්නේ නැහැ ගොඩ කාලයක්. දැන් verify එකත් ආය unvalued වෙන සීන් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම මේකත් දැන් unvalued වෙලා තියෙන්නේ valued වෙන්නේ නැහැ ගොඩක් කාලයක් මේ පිට රටේ වුණා. ඒ හින්දා මගේ account එක නැති වෙන්න හේතුව මුලින්ම මේක. ඊට පස්සේ තව එක ප්‍රශ්න එනවා. ඒ කියන්නේ මුලින්ම ඔයාලා ඩොලර්ස් එක වීඩියෝ එකකින් ඩොලර් එකක් දෙයක් හම්බුනා සාමාන්‍ය ඊට පස්සේ දවසකම ඩොලර්ස් එකක් විතර හම්බෙන්නේ. ඒ වගේ අවුලක් තිබ්බා මේ වෙබ්සයිට් එකේ මුලින්ම. ඉතින් මේකේ තාම ශ්‍රී ලංකාවේ කවුරුත් withdrawal අරන් නැහැ මේකේ කියන විදිහට මේකේ තියෙන proof අනුව කවුරුත් ශ්‍රී ලංකාවේ මේකෙන් withdrawal එකක් අරගෙන නැහැ. ඉතින් කවුරු හරි මේ වීඩියෝ එක බලන අයගෙන් අරන් තිනවා පළවෙනි කමෙන්ට් එකක් දාන්න. එහෙම කවුරුත් අරන් නැහැ. මේකේ proof තියෙනවා මේකේ අතිතරම් Google එකේ. ඉතින් තාම ශ්‍රී ලංකාවේ කවුරුත් මේකේ withdrawal අරන් නැහැ. withdrawal අරන් නැහැ කියන්න බෑ. කියන්නේ ලංකාවේ පිටරට කල්චර්ස් වල අනිවාර්යයෙන්ම withdrawal අරන් තියෙනවා. ඒකත් සඳහන් කරලා තියෙනවා පිටරට වල withdrawals අරන් තියෙනවා කියලා. ඉතින් අපේ ලංකාවට වැලිඩ් වෙන්නේ නැහැ මේක. ඉතින් මේක ලංකාවට ඇවිල්ලා මාසයක් විතර තමයි මේ වෙද්දී සාමාන්‍ය සති කිහිපයක් වෙන්නේ. ඉතින් මේ සති කිහිපය ඇතුළෙම ලංකාවෙන් unvalid කරන්නේ මේ ලංකාවෙම ඉන්න අය. ඒ කියන්නේ එක කට්ටියමයි. මොකද මේක ලංකාවට වැලිඩ් එකක් නෙමෙයි හින්දා. ඒ කියන්නේ ලංකාවේ ෆියුචර් එකට බලපායි කියලා තමයි මේගොල්ලෝ මේක කරන්නේ. ඒ කියන්නේ පිටරට අල්ලගනී කියලා. ඉතින් මේක ගැන සෑම විස්තරයක්ම තියෙනවා Google එකේ. ඉතින් ඔයාලට මේ පෙන්නේ මගේ account එක ඩොලර්ස් 80කට වැඩි ඩොලර්ස් ප්‍රමාණයක් තිබ්බ account එක ස්ක්‍රීන්ෂොට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් මට වෙච්ච සිද්ධිය මම කියන්නම්. මේකේ මම පස්සේ log වෙන්න යද්දී log වෙන්න බෑ කියනවා log out කියනවා. ඒ කියන්නේ account එක වැරදි කියලා කියන්නේ email එක. ඉතින් වැරදි වුණාට මම ඒකෙන් තමයි එච්චර ඩොලර්ස් ගාණක් හෙව්වේ. ඉතින් මම try කරන්න කියන මේ හේතු හින්දා ආයෙ මම add to cash එක try කරන්න කියන account එකක් හදලා ආයෙ මම මුකුත් කරන්න ගියේ නෑ. එතනින්ම add to cash නවත්තලා ඒක ගැන වීඩියෝ එකක් ගන්න විස්තර හෙව්වා. ඉතින් ඒ විස්තර ටිකත් ඔයාලට දැන් කිව්වනේ. ඒ කියන්නේ මේක ශ්‍රී ලංකාවෙන් දැන් වැලිඩ් වෙන්නේ නෑ. හින්දා ඔයා බොරුවට data ඔයාගේ data ටික නාස්ති කරගෙන මේ වැඩේ කරාට වැඩක් වෙන්නේ නෑ. දැන් මේක ලංකාවෙන් unvalid වෙලා ඉවරයි. ඉතින් කරන්න පුළුවන් අපිට තවත් මේක ආපු රෑන්ක්ස් ටික තියෙනවා. ඒ කියන්නේ මේකේ ඒ වගේ එක කල්චර්ස් වලට එක ප්‍රමාණි වීඩියෝස් ඇඩ්ස් යවනවා. ඉතින් මේකේ ලංකාවටත් ඇවිල්ලා තිබ්බා ඩොලර් මිලියන ගාණක් ඇඩ්ස්. ඉතින් ඒ ටික ඉවර වෙනකම් යනවා මේ ටර්න් එක. හැබැයි accounts delete වෙනවා. ඒ කියන්නේ accounts ටික නැති වෙනවා. ඉතින් ඔහොම තමයි add to cash එක කතාව. ඉතින් මුලින් මතක් කරන්න ඕනේ මට ගොඩක් කාලෙකින් වීඩියෝ එකක් දාන්න බැරි වුණේ. ඉතින් මට එම්බිඩිස්සා වැදිලා හිටියා. තාමත් චුට්ටක් තියෙනවා. වයිරස් උනේ ඒකයි මට වීඩියෝස් දාන්න බැරි නේ. ඉතින් ආයෙ දිගටම වීඩියෝස් ටිකක් බලමු. හැම සෙනසුරාදාම දැන් මේක දාන්න යන සෙනසුරාදා නෙමෙයි කරලා ඉක්මනටම දානවා. එහෙනම් අද වීඩියෝ රිෂි ටෙක්නික් YouTube channel මම කියන මතක තියාගන්න ආයෙ add to cash වල register වෙන්නත් එපා. අපේ personal details ඇදලා ගන්නවා කියලත් මෙන්න මේ Google methods වල valid වෙලා තිබ්බා. එහෙනම් අද වීඩියෝ එකෙන් කියන මම රිෂි
ටෙක්නික්